අයිබෝවන් හෙල්ති කුකින් SL YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේදී අපි ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ගෙදරදීම පහසුවෙන් පුපුරන්නේ නැතිව කොහොමද කට්ලට් එකක් හදාගන්න කියලා. ඉතින් මෙන්න මේ ද්‍රව්‍ය තමයි අවශ්‍ය වෙන්නේ. මුලින්ම අපි සැමන් සහ අල හොඳට තම්බගත්ත අල සහ සැමන් හොඳට පොඩි කරගන්නවා මෙන්න මේ විදිහට. අපි මෙන්න මේ විදිහට චූටියට කපාගත්ත ලූණු මිරිස් කරපිංචා වගේ දේවල් තෙල් ටිකක් රත් කරගෙන මෙන්න මේ විදිහට අපි තෙම්පරාදු කරගන්නවා. ඒකට අපිට පුළුවන් කහ කුඩු ස්වල්පයක් ලුණු කුඩු ස්වල්පයක් එකතු කරගන්න. ඊට පස්සේ අපි අර පොඩි කරගත්තු අල සැමන් මිශ්‍රණය මේ තෙම්පරාදුවට අපි එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේ තෙම්පරාදු කරගත්තු අල සැමන් මිශ්‍රණය හොඳටම නිවෙන්න තියන්න ඕනේ බෝල හදාගන්න කලින්. හොඳටම නිවුණාට පස්සේ තමයි අපි කට්ලට් බෝල මෙන්න මේ විදිහට හදාගන්නේ. පුපුරන්නේ නැතුව අපිට කට්ලට් හදාගන්න පුළුවන් ආකාරය ගැන තමයි අපි ඔබට කියලා දෙන්නේ. ඉතින් අර විදිහට බෝල කරගත්ත කට්ලට් අපිට පුළුවන් බිත්තර සාරුවේ පොඟවලා බිස්කට් කුඩු වල දවටලා මේ විදිහට බැද ගන්න. ඉතින් අපි දෙපාරක් මේක කෝට් කරගන්න ඕනේ. විශේෂයෙන් කියන්න ඕනේ පළවෙනි පාර අපි බිත්තර සාරුවේ දවටලා බිස්කට් කුඩු වල තවල ගත්තට පස්සේ විනාඩි 10ක් විතර තියලා තමයි දෙවෙනි පාර කෝට් කරගන්න ඕනේ. එතකොට අපිට මේ විදිහට පුපුරන්නේ නැතුව බොහොම ලස්සනට බොහොම රසවත්ව ඉක්මනින් කට්ලට් එකක් මේ විදිහට හදාගන්න පුළුවන්කම ලැබෙනවා. බලන්න ගෙදර කට්ලට් හදන එක කොච්චර ලේසි වැඩක්ද කියලා. හෙල්ති කුකින් SL අපේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.